මෙතන ඉන්නවද කිසි කෙනෙක් මට තනියම කන්න ඕන කියලා හිතාගෙන මැලේසියාව ආපු. ඒ කියන්නේ මම හම්බ කරගෙන මටම කන්න ඕන කියලා හිතාගෙන ආපු කවුරුවත් ඉන්නවද? කිසි කෙනෙක් නැති මේ රටේ අදටත් ඔය දුක් විඳින්නේ ඇයි? දැන් ඔය සතියන් දෙකට හොඳ සපත්තු දෙකක් දාලා හොඳ ඇඳුමක් ඇඳගෙන කොහේ හරි ගහක් යට හොටෙල් එකක ෆොටෝ එකක් දාපුවාම ලංකාවේ මිනිස්සු හිතන්නේ මොකද්ද? මේ තානාපති සේවයේ ඉන්නවා වගේනේ. ඔය ගම්වලත් කියනව නේද? මම කියන විදිහටම කියන්නද? ඒ උන්ගේ උන් රටනේ ඉන්නේ. එමෙන්න හිතාගෙන ඉන්නේ ගම්වල නෙමෙයි පවුල් වලත් එහෙමනේ. පවුල් වල මිනිස්සු හිතාගෙන ඉන්නේ පවුලේ කවුරු හරි රට ඉන්නවනම් මිනිහා තමයි සේරම කරන්න ඕන කියලා. ගෙදරක දරුවෙක් කොටහලුණත් ඉස්සරලම කාටද කියන්නේ? රට ඉන්න කෙනාට. මේ නොවින්දින දුක් විඳින්නේ මේ අපේ තරුණ මහත්තුරු දරුවෝ මේ අම්මලා තාත්තලා ප්‍රමුඛතම කාර්යය තමයි ඔයත්තන්ගේ මේ පවුලක් නඩත්තු කරන එක. එහෙම නෙමෙයිද? අම්මා තාත්තා අඹදරු ඔය සිද්ධ කරන්නේම මහ උතුම් මංගල කාරණයක්. ඔය සිද්ධ කරන්නේම තථාගත භාෂිතය තුල තියෙන හරි වැදගත් ධර්මතාවයක්. ඔයත්තන්ට හින්දා වරදින්න නම් හේතුවක් නැහැ. කිසි කෙනෙක් දන්නවද ඔය මේ විදින දුක කවුරුවත් දන්නවද? හරියටම කෝල් එකේ නැද්ද සල්ලි වැටෙන කාලේ පහුණුත් එහෙම. අපෙන් කරන්න ඕන කරන යුතුයකම් ටික දවසක් හරි පරක් වුණොත් එහෙම සිහිකඳ වීමෙන් නැද්ද? මතක තියාගන්න මෙහෙම අපි තමයි අද බණහඬ සූදානම් වෙන්නේ. වෙනතනේ මිනිස්සෙක් වෙලා ඉපදුනහම ඉස්සරළම ජීවිතේ හිතන්න පුරුදු වෙන්න ඕනේ. මම ඔය අනුන්ට කඹරන්න එපා කියනව නෙමෙයි හොඳේ. භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයේ ලබාගෙන මේ මුළු ලෝකෙටම බණ කියන්න කලින් මං කියන්නේ මේකට වරදින්න හේතුව. උන්වහන්සේ බණ කියන්න කලින් උගන්වපු ධර්මතාවයක් තිබ්බා. මොකද්ද? අර මොකද්ද අර බෝධින් අසතු බෝධියේ ඉස්සරහ උන්වහන්සේ සිද්ධ කරේ. මෙන්නතනේ මේ දින 7ක් හිට්පිට නැති බෝධිය දිහා net අයා බලාගෙන ඉඳලා අනිමිස ලෝචන පූජාව සිද්ධ කරලා ලෝකෙටම බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ මොකද්ද? කෙලෙහි ගුණ සලකන්න, කෘත ගුණ සලකන්න. බුදුරුමයි පැහැදිලි කරේ මේ ලෝකේ කෙලෙහි ගුණ දන්න මේ ලෝකේ කෙලෙහි ගුණ සලකන මිනිස්සු හරිය අඩුයි. හරි විරලයි. එනිසා මේ පින්නතුන් කල්පනා කරගන්න ඕනේ අපි ජීවත් වෙන්නේ මෙහෙම සමාජයක. අපි ජීවත් වෙන්නේ කෙලෙහි ගුණ අඳුරන්නේ නැති සමාජයක. දැන් මේ පින්නතුන්ට දිනනවා යුතුයකම් කරන්නත් වෙනවා. කෙලෙහි ගුණ අඳුරන්නේ නැති මිනිස්සු ඉන්නවා කියලා දැනගන්නත් වෙනවා. පින්නතුනේ මේ 2025 ගෙවිලා 26 අවුරුද්ද ලබනකොට අපිට අලුත් වෙන්න අපිට දැනගන්න අපිට අවබෝධ කරගන්න කරුණු කාරණා ගොඩක් තියෙනවා. පළවෙනි කාරණය පුරුදු වෙන්න ඔය දැන් මේ ඇවිල්ලා ඉන්න එකේ මේක ගොඩක් මේ තරුණ මහත්තුරුන්ට දැරිවියන්ට තමයි මේ ගැටලුව තියෙන්නේ. විනාඩි 10ක් 15ක් විතර දවසට අරගෙන හිතන්න මොකටද මැලේසියාවට ආවේ කියලා.
නිකන් දවසට විනාඩි 5ක් මොකක් හරි අර ඔයත්තන්ගේ භාෂාවෙන්ම කියන්නද ගොඩ යන්නනේ නේ මොකක් හරි කරගන්නනේ ආවේ ඔය නැත්තම් ඔය සීනේව විකුණලා එනවද නෑනේ මාස 2ක් 3ක් විතර ගියාට පස්සේ ඔය මම ඉතින් ඔය විවිධ රටවල ධර්ම දේශනා වලට වඩිනවනේ මේ බලනකොට ලංකාවේ කොල්ලහාමුදුරනේ හිරේ ඇයි දවසට විනාඩි 5ක්වත් අරගෙන හිතලා නැහැ මොකටද ආවේ මොකක්ද කරන්නේ මොකක්ද කරන්න ඕනේ ඔච්චරයි මම අයිත් කියනවා විනාඩි 5ක් විතර ගන්න අරගෙන හිතන්න මොකටද ආවේ මොකක්ද කරන්නේ මොකක්ද අපි කරන්න ඕනේ මේ කවුරුත් ඉන්නද මරරකම මෙහෙ ළඟින් ඉන්නවද නෑ මොකක් හරි කරගෙන යන්නනේ ආවේ ආපු එක කරගන්න නැතුව අනිත් හැම එකක්ම කරන්නේ නැද්ද ආපු වැඩේ විතරක් කරගන්න මොකද අපිට හරි ඉක්මනට සිද්ධ වෙනවා ඔය මේ ඉඳලා එහෙ යනකොට මොකවත් දැනෙන්නේ අන්තිමේට මුළු මේ ගමක අවුරුදු 20ක් ආවත් කවුද මතක් වෙන්නේ ගමේ රට ඉන්න කෙනානේ පවුලක මොකක් හරි වුණා හොඳට මතක තියාගන්න ආවේ ඉන්නකම් හම්බ කරන පඩිය ගෙදර යවන්න නෙමෙයි ආවේ ඉන්නකම් හම්බ කරන දේවල්ම ලංකාවට යවන්න නෙමෙයි අපි යනකොට අපිට පුරුදු වෙන්න ඕනේ මේ මිනිස්සෙගේ ජීවිතේ තියෙන්නේ මේ බොහොම පොඩි වැඩක් නෙමෙයි තියෙන්නේ මෙතන කවුරුවත් ඉන්නවද අවුරුදු 7-800 ජීවත් වෙන්න බලාගෙන මම බණ කියනකොට මැරෙන්න පුළුවන් ඔය ඇත්ත බණ අහනකොට මැරෙන්න පුළුවන් මේ අවුරුදු 60-70ක් ඉඳින් මේ කාලය තුල තමයි මේ අස්ති පංජරයකින් සදුම්ලා මේ මස් ගොඩක් මේ යට මස් නහර යට මිදුළු මේ අවසානයේ සේරම පැක් කරලා හමක් තියෙන මේ කරජකේ මේ මාංශකේ නඩත්තු කරන්න නෙමෙයිද මේ ඔට්ටු වෙන්නේ මේක බොහොම පුංචි කාලයේදී බොහොම පුංචි කාලේ මේ පුංචි කාලය තුල කල්පනා කරන්න ඕන මේ භෞතිකයේ තුල සියල්ල කරනවා පරිමහනවා වගේ අපි ඇත්තටම මේ බින්නතුන් හිතන් ඉන්නේ අපි මොකට වගේ මිනිස්සු වෙලා ඉපදලා ඇත්ද සංසාරේ කවදානම් අපි ආයේ මිනිස්සු වෙලා උපදින්නද මේවා හිතන්න ඕනේ කල්ප ගානක් දුක් විඳලා මේ මනුෂ්‍ය ආත්ම භාවය ලබාගෙන තියෙන මම යෝජනා කරනවා මම දැන් මේ දෙසැම්බර් මුල වගේ ලංකාවේ තියෙනවා නේද රාජගිරිය ගුවන්පාලම ගහන වික්ටෝරියා ආබාධ නිවාසය ඕකේ නිතර යනවා එක ධර්ම දේශනාවකට වැඩිය එන්නතුනේ අර එතෙන්ට වෙලා හිටියේ 25ක් 30ක් විතර මම මේ කියන එක හොඳට මතක තියාගන්න ඕනේ රෝද පුටුවෙන් එන්න පුළුවන් සේරම වෙලා හිටියා ඒතර කට්ටියට එන්න බෑ මං ගියා පින්නතුනේ වාට්ටු ගානේ ගියා සමහර පින්නතුන් ඉන්නව ජීවිත කාලයක් ඉන්නේ අර වැසිකිලි පෝච්චිය උඩ දැකලා තියෙනවද අර ඇඳ යට තමයි ආමුදුරනේ කොමඩ් එක තියෙන්නේ ඒ ඇඳ යට කොමඩ් එක ඇඳුමක් අඳින්න පුළුවන්ද අපි වගේ දැන් අද එනකොට කීපාරක් විතර සර්ට් එක උස්සලා බැලුවද ඉර හිටලා තියෙන නැද්ද කියලා මැදපු එකේ මේක අඳිනවද නැද්ද කියලා මේ සරප්පු දෙකට කලිසම හරියනවද මේකට බෙල්ට් එක ගැලපෙනවද ඒ තෝරා ගැනීම නේ
වෙච්ච කාලයක්ම තහඩුවක් උඩ සමහරව ඉන්නවා මුදුරෝනේ අවුරුදු 45ක් 50ක් වෙනවා මහ පොළොවේ පය ගහලා නැහැ තව සමහරව ඉන්නවා ජීවිතේට අතින් අනලා බත් කටක් කාලා නැහැ ජීවිතේට අත් දෙකේ කහු කරලා වැඳලා නැහැ ජීවිතේටවත් දෝතින් අරන් වතුර එකක් අප්පීලා නැහැ කියුම් බලන්න ඒ මිනිස්සු නෙමෙයි මොකක්ද අපිට තියෙන අඩුපාඩු දැන් ඒත් දිහා බලලා කියන්න ඕන මොනවාද අපිට තියෙන ගැටලු මොනවාද අපිට ජොර හැන්දාවට කල්පනා කරන්න තියෙන ප්‍රශ්න මොනවාද අපිට වද වෙන්න තියෙන දේවල් එකක් විතර කියුම් බලන්න පවුලේ ගැටලු ඇති පෙම්වතිය ප්‍රශ්න ඇති ස්වාමියා බිරිඳ ගැටලු ඇති ඉන්න තැන යාළුවාගේ වෙන මොනවද තියෙන්නේ අය මේ නොමිනේෂන් ඉල්ලන්න හදනවද නේ මතක තියාගන්න ඒ උදවියත් මිනිස්සු අපිත් මිනිස්සු වෙනදුනේ මේ බලන්න කොච්චර මේ තරුණ මහත්තුරු මේ පින්නතුන් වාග්යවන්තද කියනවනම් විදේශ රටක හිටියත් බණ ටිකක් අහන්න යන්න හැකියාව තියෙනවන්නේ විදේශ රටක හිටියත් දෙයනේ කියලා බුදුන් අඳින්න යන්න හැකියාව තියෙනවනේ සංසාරේ කොච්චර පින් කරලාද සංසාරේ කොච්චර දන් දීලාද සංසාරේ කොච්චර සිල් රැකලාද මතක තියාගන්න කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය ඔක නාස්ති කරන්න එපා ඔක නිකන් නිස්කාරණේ විනාශ කරන්න එපා ඔක පරිස්සම් කරගන්න මේ අතපය හැමදාම වැඩ කරනවද මේක හැමදාම වැඩ කරන්නේ නැහැ හැමදාම මේ කටින් කතා කරන්න පුළුවන් මේ හැමදාම මේ විදිහට මෙහෙම වෙන්නේ නැහැ ඔය මේ ජරාව ව්‍යාධිය කර තියාගෙන ඉන්න ජීවිතනේ කොයි වෙලේද කොයි මොහොතේද කවුද දන්නේ ඔය දැන් මාසයක් විතර ඇති මං කියන්නේ බෙන්නතුනේ මේක දින අස්තීර භාවය අවුරුදු 35ක විතර අක්කා කෙනෙක් ආවා අපේ පන්සලට දෙන්නෙක් අල්ලගෙන ආවේ බෙන්නතුනේ මෙහෙම වෙනවා මේ මස් ගොඩක් මේ 90ක් රෝග 90ක් ව්‍යාධීන්ගෙන් ගහන පිරිච්ච මිරිකිච්ච ජීවිතයක් මේක මේ අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ අක්කා එනකොට මම ඇහුවා මේ දෙන්නේ ගල්ලගෙන එන හින්දා අසනීපද කියලා. පස්සේ කිව්වා හාමුදුරුවනේ ඇස් පේන්නේ නැහැ කියලා. ඉන්දෙව්වා